බොවන් ආදරෙන් නංගී පල්ලියේ ව්‍යාපාර පරිසරය ඕලෙවල් අපේ කොමර්ස් කුප්පියේ වැඩසටහනේ දෙවෙනි පාඩම. පළවෙනි වීඩියෝ එක බලපු නැති අය ඉන්නවා නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියන්නම්. මේ ප්ලේලිස්ට් එකේ පළවෙනි වීඩියෝ එක බලන්න. පළවෙනි පාඩම මම හරියට කියලා දෙනවා කියලා මම හිතනවා. ඉතින් ඊළඟට අපි දෙවෙනි පාඩමට යමු ව්‍යාපාර පරිසරය. මම මේ ෂෝට් නෝට් එකේ දාලා තියෙන විදිහට ව්‍යාපාරයේ විභාගයට ලියන්න පුළුවන් පාඩම් කරගන්න පුළුවන් ප්‍රධාන කරුණු අනිවාර්යයෙන්ම මේ ෂෝට් නෝට් එක ඇතුලේ තියෙනවා නංගී මල්ලි. හරි අපි යමු වීඩියෝ එකට. වීඩියෝ එකේ ඉස්සෙල්ලාම කතා කරන්න නංගී මල්ලි ව්‍යාපාර පරිසරය. ගන්න ඔයා උදාහරණයට ඔයා ඉන්න පරිසරේ. ඔයාගේ අම්මා තාත්තා ඉන්නවා. ඔයාගේ නංගි මල්ලි අයියා අක්කා කිරියම්මා කිරියත්තා නෑදෑයෝ අසල්වාසීන් ඉස්කෝලේ ගුරුවරු ටියුෂන් පන්ති යනවා ටියුෂන් පන්ති වල ගුරුවරු ඊට පස්සේ ඔයාලා ගමේ മന്ത്രിතුමා ඔයාලගේ ඉස්කෝලේ විදුහල්පතිතුමා මෙන්න මේ ඔක්කොම ඉන්නේ ඔයා ජීවත් වෙන පරිසරේ. ඒ ඔයා ඉගෙන ගන්න ඔයා සෙල්ලම් කරන ඔයාගේ වැඩ කටයුතු කරන පරිසරේ තමයි මේගොල්ලෝ ඉන්නේ. මේ වගේ ව්‍යාපාරයක් තමන්ගේ කටයුතු පවත්වාගෙන යද්දී ඒකට ඍජුව හෝ වක්‍රව දැන් ඔයා හිතන්න ඔයාගේ අම්මා තාත්තා කියන යන්නේ නැහැ සෙල්ලම් කරන්න කනවා කෑමේ ඔක්කොම අන්න ඒ විදිහට අම්මා තාත්තා කියන්න පුළුවන්. නෑදෑයෝ කියනවා අම්මට කියනවා මේ ඔයාගේ පුතා හොඳ නෑ සෙල්ලම් කරනවා හැමතිස්සෙම පාඩම් කරන්නේ නැද්ද? වක්‍රව ඍජුව බලපෑම් කරන කට්ටිය ඉන්නවා වක්‍රව බලපෑම් කරන නැති කරන අය ඉන්නවා. ඒ වගේ විවිධ සාධක සහ බලවේග ක්‍රියාත්මක කරන වටපිටාවට අපි කියනවා ව්‍යාපාර පරිසරය කියලා. ව්‍යාපාරයේ කටයුතු පවත්වාගෙන විකුණුම් වෙනවා, මිලදී ගැනීම වෙනවා, ඊට පස්සේ සේවකින්ට පඩි නඩි ගෙවනවා. ඒ වගේ ව්‍යාපාරයේ කටයුතු පවත්වාගෙන යද්දී අර විදිහට ඍජුව හරි වක්‍රව හරි බලපෑම් ඇති කරන විවිධ සාධක සහ බලවේග ක්‍රියාත්මක කරන වටපිටාවට අපි කියනවා ව්‍යාපාර පරිසරය කියලා. ඊට පස්සේ නංගි මල්ලි මේ ව්‍යාපාර පරිසරයේ ප්‍රධාන කොටස් දෙකයි. අර ඔයාව ගත්ත උදාහරණෙම ගන්න. ඔයාගේ අම්මා තාත්තා ඉන්නවා. ඔයාගේ ගේ ඇතුලේ ඒකට අපි කියනවා අභ්‍යන්තර පරිසරය කියලා. ඔයාගේ ගේ පිට අන්න ඒ පරිසරයට අපි කියනවා බාහිර පරිසරය කියලා. හිතන්න ඔයාගේ ගේ ඇතුලේ නම් ඔයාගේ අම්මා තාත්තා, අයියා අක්කා, නංගි මල්ලි, කිරියම්මා කිරියත්තා ගෙදර ඉන්නෝ නම් කිරියම්මා කිරියත්තා. එතකොට යාලා අභ්‍යන්තර පරිසරය. හැබැයි නංගි මල්ලි බාහිර පරිසරය. බාහිර පරිසරය කියන්නේ ඔයාගේ නෑදෑයෝ ඔයාට බාහිරයි. ඔයාගේ අසල්වාසීන්, ඔයා යන ඉස්කෝලේ ගුරුවරු, ඔයාගේ යාළුවෝ, ඔයාගේ ටියුෂන් පන්තියේ ගුරුවරයා අන්න ඒගොල්ලෝ ආගේ බාහිර පරිසරය. හැබැයි අභ්‍යන්තර පරිසරය. ඒ වගේම ව්‍යාපාරෙත් ඉන්නවා. ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන ව්‍යාපාරයේ තුලම ක්‍රියාත්මක වන පාර්ශව සහ සාධක. මෙන්න මේවා ව්‍යාපාරයෙන් නංගි මල්ලි පාලනය කරන්න පුළුවන්. ඒ වගේම ශක්තියින් දුර්වලතා නිර්මාණය කරනවා. මොනවද මේ ශක්තියක් කියන්නේ? ව්‍යාපාරයක් තුල ක්‍රියාත්මක වන ව්‍යාපාරයේ හිතකර බලපෑම් වලට අපි කියනවා නංගි මල්ලි ශක්තියක් කියලා. ඔයාගේ තාත්තා පටන් ගන්නවා මේ ෆුඩ් සලාඩ් නැත්නම් අපි කියනවා ජූස් බාර් එකක්. එතකොට තාත්තට හොඳට ජූස් හදන්න පුළුවන් නම් තාත්තට ඒ ජූස් හදන මැෂින් ගන්න. ඒ වගේ මේ පළතුරු ගන්න හොඳට සල්ලි තියෙනවා නම් අන්න ව්‍යාපාරයට ඒක ශක්තියක්. ඔයාගේ අම්මා තමයි මේකේ මැනේජර් මේ ජූස් බාර් එකේ. මේ මැනේජර් අම්මට මැනේජ්මන්ට් ඩිග්‍රියක් තියෙනවා රජරට යුනිවර්සිටි එකේ බිස්නස් මැනේජ්මන්ට් ස්පෙෂල් එකක්. එතකොට නංගි මල්ලි ඒක ව්‍යාපාරයේ ශක්තිය. එතකොට ඔයාගේ අම්මා දන්නවා මොනවද කරන්න ඕනේ හරියට එක. මොකද්ද මේ ශේෂ්ත්‍රයේ තරඟකරුවන්ට කොහොමද මුහුණ දෙන්නේ? අන්න ඒක ව්‍යාපාරයේ ශක්තිය. ඊට සේවකයා. ඔයා ගන්නවා නැන්දා කෙනෙක් වැඩට. ඔයාලගේ අම්මා මේ ජූස් බාර් එකේ වැඩ ගන්න නැන්දා හොඳට ජූස් හදන්න දන්නවා. එයා දන්නවා හොඳට පළතුරු කොහොමද පාවිච්චි කරන්නේ? එතකොට කොහොමද මේ වැඩ කරන්නේ? කොහොමද අයිස්ක්‍රීම් යූස් කරන්නේ? අන්න ඒවා අපි කියනවා සේවකයෙක්ගේ ශක්තියක් කියලා. දුර්වලතා. ව්‍යාපාරයෙන් තුල ක්‍රියාත්මක වන ව්‍යාපාරයට අහිතකර බලපෑම. මොනවද? ඔයා හිතන්න ඔයාගේ තාත්තා ළඟ සල්ලි මදි. ජූස් බාර් එක දැම්මට ෆුඩ් සලාඩ් වලට පළතුරු ගේන්නවත් තාත්තාට ඒ සල්ලි නැහැ. ඒක දුර්වලතාව. තාත්තා ජූස් බාර් එක දැම්මට ජූස් බාර් එකේ අයිස්ක්‍රීම් ගේන සල්ලි නැහැ. ඒක ව්‍යාපාරයේ දුර්වලතාව. අම්මා මැනේජර් අම්මා දන්නේ මැනේජ් කියන්නේ මොනවද කියලා. අම්මා නිකම්ම මේ මැනේජ්මන්ට් ගැන මොනවද දන්නේ නැතුව නිකම්ම බිස්නස් එක පටන් ගන්නවා. අයිස්ක්‍රීම් උත් ගෙනල්ලා දා ගන්නවා ලීටර් 100ක් විතර. පළතුරුත් කුණු උනත් කමක් නැහැ කියලා ගෙනල්ලා අන්න ඒවා ව්‍යාපාරයේ දුර්වලතා. කළමනාකරන දැනුම අඩු වෙන එක. සේවකයෙක් ගන්නවා මාම කෙනෙක් එයා දන්නේ නැහැ කොහොමද ෆෘට් සලාඩ් එකක් හදාගන්නේ. අයිස්ක්‍රීම් ගොඩාක් දාලා පළතුරු ටිකක් දානවා ෆෘට් සලාඩ්. අන්න ඒ වගේ දැනුම අඩු සේවකයෝ ව්‍යාපාරයට දුර්වලතාවක්. හරි ඊළඟට යනවා අපි බාහිර පරිසරයට. බාහිර පරිසරයට ඔයාලගේ අම්මා තාත්තයි එකතු වෙලා පටන් ගත්තු ජූස් බාර් එකේ එළියේ ඉන්න අය. ඒ කියන්නේ
අම්මයි තාත්තයි ජූස් බාර් එකේ වැඩ කරනවා, ෆුඩ් සලාඩ් දෙනවා, ඒ ෆුඩ් සලාඩ් දෙනවා. ඒ කළමනාකරු සේවකයෝ අයිතිකරු ඒකෙන් එළියේ ඉන්නේ. එතකොට ව්‍යාපාරයේ ක්‍රියාකාරීත්වයට බලපාන ව්‍යාපාරයේ පරිබාහිරව ක්‍රියාත්මක වන පාර්ශ්ව සහ බලවේග වලට අපි කියනවා නංගි මල්ලි බාහිර පරිසරය. මෙයාලා පාලනය කරන ඍජුව පාලනය කරන්න බැහැ. හිතන්නකෝ ඔයාලා කඩෙන් ෆුඩ් සලාඩ් එකක් කනවා මාම කෙනෙක්. ඔයාලගේ අම්මා කියනවා හෙටත් එන්න ඕනේ මේකට මාව නැත්තම් මම බලා ගන්නම් ඈ. එහෙම කියන්න පුළුවන්ද? බෑ. එහෙම කියන්න හැකියාවක් නෑ. අපිට ඍජුව පාලනය කරන්න බෑ. එයාද ෆුඩ් සලාඩ් එකක් කළා ඊළඟ දවසේ එහා පැත්තේ ජූස් බාර් එකකින් ෆුඩ් සලාඩ් එකක් කන්න පුළුවන්. අපිට ඒක පාලනය කරන්න බෑ. අවස්ථා ශක්තිය වගේ ව්‍යාපාරයෙන් පිටත ක්‍රියාත්මක වන ව්‍යාපාරයට හිතකර අවස්ථා. ඔයාලගේ අම්මා ෆුඩ් සලාඩ් එක අපේ ජූස් බාර් එක තාත්තා දාලා තියෙන්නේ ග්‍රවුන්ඩ් එකක් එහා පැත්තේ. මේ ග්‍රවුන්ඩ් එකේ හැමදාම ක්‍රිකට් ප්‍රැක්ටිස් කරනවා, ෆුට්බෝල් ප්‍රැක්ටිස් කරනවා. කට්ටිය මහන්සි වෙලා ඇවිල්ලා අයිස්ක්‍රීම් එකක් කනවා, ජූස් එකක් බොනවා. අන්න ඒක ව්‍යාපාරයට අවස්ථාවක්. තාත්තා මේ ව්‍යවසායකෙක් විදිහට අලුත් ව්‍යාපාරයක් පවත්වා තියෙන රජයෙන් ආධාරයක් දෙනවා. ඒක ව්‍යාපාරයට අවස්ථාවක්. අන්න එතකොට නංගි මල්ලි වලට දෙනවා ව්‍යාපාරයෙන් පිටත ඉන්නේ. පිටත ව්‍යාපාරයෙන් පිටත ව්‍යාපාරයට හිතකර බලපෑම් වලට අපි කියන්නේ අවස්ථා කියලා. හරි. ඒක එතකොට අපි දන්නවා. තර්ජනය ව්‍යාපාරයෙන් පිටත ක්‍රියාත්මක වන ව්‍යාපාරයට අහිතකර බලපෑම් මොනවද? ඔයාලගේ අම්මයි තාත්තයි දාපු මේ ෆුඩ් සලාඩ් කඩේ නැත්නම් ජූස් බාර් එක එහා පැත්තෙන් ගෙනල්ලා දානවා තවත් ජූස් බාර් එකක්. මේකේ මොකද්ද තියෙන්නේ? මේගොල්ලෝ හරි අඩුවට කෑම බීම දෙනවා. මෙයාට තව ෆුඩ් සලාඩ් වලට අයිස්ක්‍රීම් වලට එක එක දේවල් දාලා දෙනවා. ඒ වගේ ෆුඩ් සලාඩ් වලට වඩා ගාණ අඩුයි. ඒක ව්‍යාපාරයට තර්ජනයක්. එතකොට අනේ අර ග්‍රවුන්ඩ් එක කඩනවා. කඩලා හදනවා රජයෙන් ගොඩ නැගිලා. එතකොට ඒක ව්‍යාපාරයට තර්ජනයක්. එතකොට නංගි මල්ලි වලට තේරෙනවද ශක්තියක් කියන්නේ ව්‍යාපාරයේ තුල ක්‍රියාත්මක වන ව්‍යාපාරයට හිතකර බලපෑමක්. අවස්ථාවක් කියන්නේ ව්‍යාපාරයෙන් පිටත ක්‍රියාත්මක වන ව්‍යාපාරයට හිතකර බලපෑමක්. දුර්වලතාවක් කියන්නේ ව්‍යාපාරයේ තුල ක්‍රියාත්මක වන ව්‍යාපාරයට අහිතකර බලපෑමක්. තර්ජනයක් කියන්නේ ව්‍යාපාරයේ පිටත ක්‍රියාත්මක වන ව්‍යාපාරයට අහිතකර බලපෑමක්. මෙන්න මේ කියන බාහිර පරිසරේ නංගි මල්ලි කොටස් දෙකයි. සාර්ව පරිසරය ආසන්න පරිසරය. යාර නිකන් වහිතන ඔයා උදාහරණයක් ගත්තාම ඔයා ළඟින්ම ඉන්නවා වගේ නෑදෑයෝ. ඊට පස්සේ ඔයාගේ අසල්වාසී, ඔයාගේ යාළුවෝ, ඔයාගේ ගුරුවරු. හැබැයි ටිකක් බලන්න ඔයාගේ දුරින් ඉන්න නෑදෑ කෙනෙක් ඔයා දුරින් ඉන්නේ. එතකොට ඔයාගේ ගමේ මන්ත්‍රීතුමා ටිකක් ඔයාට දුරින්. ඔයාගේ විදුහල්පතිතුමා ඔයාට ටිකක් දුරින්. ඒ කියන්නේ ඔයාට දුරින්. එතකොට ළඟින්ම ඉන්න අයට අපි කියනවා ආසන්න පරිසරය කියලා. බාහිර පරිසරේ ළඟින්ම ඉන්න අයට ආසන්න පරිසරය කියනවා. බාහිර පරිසරේ ටිකක් දුරින් ඉන්න අයට අපි කියනවා සාර්ව පරිසරය කියලා. හරි නංගි මල්ලි ආසන්න පරිසරයේ ප්‍රධාන පාර්ශ්ව තුනයි. මං කිව්වා අයිතිකරුවෝ, කළමනාකරු, සේවකයෝ. කවුද නංගි මල්ලි මේ අයිතිකරුවා කියන්නේ? ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය මෙයා යොදවනවා. යොදවන නංගි මල්ලි ලාභ වුණත් පාඩු වුණත් මෙයා විඳ දරා ගන්නවා. එතකොට ඔයාලගේ ව්‍යාපාරය අර අපි හදපු ෆුඩ් සලාඩ් විකුණන ජූස් බාර් එකේ තාත්තා තමයි මේකේ අයිතිකාරයා. තාත්තා ළඟ තිබ්බ සල්ලි දැම්මා, තාත්තා ළඟ තිබ්බ මැෂින් දැම්මා, තාත්තගේ ගොඩ නැගිල්ලක මේක පටන් ගත්තා කියලා අපි කතා කරමු. එතකොට එහෙම කෙනාට අපි කියනවා අයිතිකාරයා කියලා. තාත්තගේ සල්ලි මූල්‍ය ශක්තිය කියන්නේ නංගි මල්ලි තාත්තට තියෙන සල්ලි ප්‍රමාණය. තාත්තට පුළුවන් කොච්චරද මේකට ව්‍යාපාරයට යොදවන්න. තමන්ගේ මූල්‍ය ශක්තිය. ඒකට අපි කියනවා මූල්‍ය ශක්තිය. ඊට පස්සේ ව්යාපාරික දැනුම. තාත්තට මේ බිස්නස් එකක් ඇතුලේ කොහොමද වැඩ කරන්න ඕනේ කියලා තියෙන දැනුම. අන්න ඒකට අපි කියනවා ව්‍යාපාරික දැනුම කියලා. පළපුරුද්ද තාත්තෝන් කලින් ජූස් බාර් එකක් කරලා තියෙනවා නම් ජූස් බාර් එකක් වැඩ කරලා තියෙනවා නම් අන්න ඒ පළපුරුද්ද ව්‍යාපාරයේ සාර්ථකත්වයට නංගි මල්ලි හේතු වෙනවා. ඊට පස්සේ මැනේජර්ස්ලා. කවුද මේ මැනේජර් කියන්නේ? අපේ බිස්නස් එකේ නම් අර අපි පටන් ගත්ත ජූස් බාර් එකේ නම් නංගි මල්ලි මැනේජර් වෙන්නේ අපේ අම්මා. එතකොට අම්මා ගැන කතා කරොත් නංගි මල්ලි ජූස් බාර් එකේ අයිතිකරුවන්ගේ අරමුණු. තාත්තට ඕනේ මේ ජූස් බාර් එකෙන් ලාභයක් ලබන්න, ප්‍රොෆිට් කරන්න. එතකොට අම්මා මොකද කරන්නේ? අම්මා ලාභය ලබන්න අවශ්‍ය අරමුණ ඉටු කරගන්න අර තියෙන යන්ත්‍ර පාවිච්චි කරනවා. ඊට පස්සේ අයිස්ක්‍රීම් කොහොමද ගේන්නේ? ඒවා සල්ලි යූස් කරලා කොහොම හරි ව්‍යාපාරයේ සම්පත් මෙහෙवला තීරණ ගන්නවා. අයිතිකරුවන්ගේ අරමුණ ඉටු කර ගැනීමට සම්පත් මෙහෙවින් තීරණ ගන්නවා. එතකොට මේ සේවකයෝ සහ ගනුදෙනුකරුවෝ අතර සම්බන්ධතාවයත් මෙන්න මේ කියන කළමනාකරුව තමයි ඇති කරගෙන යන්නේ. සේවකයා. හරි. අපි දැන් අර කරගෙන යන ෆුඩ් සලාඩ් කඩේ නැත්තම් ජූස් බාර් එකට අපි වැඩට ගත්ත අපේ නෑදෑ වෙන නැන්දා කෙනෙක්. මේ නැන්දට හොඳට හැකියාව තියෙනවා මේ ෆුඩ් සලාඩ් හදන්න. එයා කලින් වැඩ කරලා තිනවා ජූස් බාර් එකේ. ඉතින් එතකොට තම දක්ෂතාවය සහ හැකියාව යොදවලා පවන ලද කාර්ය ඉටු කරනවා. සේවකයා කියන්නේ.
අම්මා කියනවා මේ පුස්සැට් ඕඩර් එකක් ගල්ලා දෙනවා පුස්සැට් එකක් හදන්න. එතකොට එයාගේ දක්ෂතාවය යාට තියෙන හැකියාව යොදාගෙන එයා තමන්ට පවරපු කාර්යයට කරනවා පුස්සැට් එක හදනවා. එහෙම කෙනාට අපි කියනවා සේවකයා. තම දක්ෂතාවය සහ හැකියාව යොදා ගනිමින් පවරන ලද කාර්යයට කරයි. මෙයාලගේ කැපවීම හිතන්නකො ඒ අර නැන්දා හරි අනේ අපේ අයියාගේ කඩේ මේකේ මම වැඩ කරන්න ඕන හොඳට කැප වෙලා වැඩ කරනවා පුස්සැට් එක හදලා ඉග්නට් ජූස් බාර් එක පිහ දාලා අර මේ ප්ලේට් ටික හොදලා ඊට පස්සේ මේස ටික පිහ දාලා ඉක්මනින් වැඩ කරනවා ඊට පස්සේ හිතනවා යහපත් ආකල්ප වූ දැන් මේක දිනුනොත් මටත් හොඳයි අන්න ඒ වගේ මත ව්‍යාපාරයේ සාර්ථකත්වයේ රඳා පවතිනවා ඊළඟට අර අපි කියමු බාහිර පරිසරයේ ප්‍රධාන කොටස් දෙක ආසන්න පරිසරය සහ සාර්ව පරිසරය ආසන්න පරිසරය අර මං කියන්නේ ඔයා උදාහරණයට ගත්තොත් ඔයා ළඟින්ම ඉන්නයි ඔයාට උදේ හවස ගුරුවරු උගන්වනවා ඔයාගේ නෑදෑයෝ හැමදාම හම්බෙනවා ඔයාගේ අසල්වාසීන් වලට හැමදාම හම්බෙනවා වගේ යාළුවෝ ඒ වගේ ව්‍යාපාරයේ ගන්දෙනු ව්‍යාපාරේ කටයුතු කරගෙන යද්දී ඔයා ශ්‍රී ලංකාවේ ඔයාට යාළුවෝ හම්බෙනවා ඉගෙන ගද්දී ඔයාගේ ගුරුවරයා හම්බෙනවා ඔයා නෑදෑ ගෙදර ගිහිල්ලා නෑ පවුලේ අයත් එක්ක ඉතින් නෑදෑයෝ හම්බෙනවා ඒ වගේ ව්‍යාපාරයකත් දෛනික කටයුතු කරගෙන යද්දී ව්‍යාපාරයට හම්බෙන ආසන්නයෙන් ඉන්න පරිසරයට අපි කියනවා ආසන්න පරිසරය ගනුදෙනු කරුවෝ ඔයාලා හිතන්න ඔයාලගේ අම්මයි තාත්තයි අරන් යන ජූස් බාර් එකේ ජූස් බොන්න එනවා අර සෙල්ලම් කරන කට්ටිය. ඒ වගේ කට්ටිය එන ඒගොල්ලෝ අපි කියනවා ගනුදෙනු කරුවෝ. ඒ කියන්නේ ව්‍යාපාරේ භාණ්ඩ හා සේවා මිලදී ගන්නන්. මේගොල්ලෝ මත තමා ව්‍යාපාරේ ව්‍යාපාරේ පැවැත්ම රඳා පවතින්නේ. ඇයි ඒ මහන්සි වෙලා එන කෙනාට හරි රස පුස්සැට් එකක් දෙනවා. හරි රස ජූස් එකක් දෙනවා. එතකොට එයාගේ හරි මේ හොඳ ජූස් එකක් මට හම්බුණා. මං හෙටත් එන්න ඕනේ. එතකොට ව්‍යාපාරය සාර්ථක වෙනවා. දිනෙන් දින දියුණු වෙනවා. මෙයාලට හරියට යාලගේ වමනාව, යාලගේ වතුර තිබා සහ යාල බලාපොරොත්තු වෙන වමනාව හරියට අපි සපුරනවා. මං කලින් පළවෙනි පාඩමේ කතා කරා වමනාවක් කියන්නේ මොකක්ද කියලා. අන්න ඒ වමනාව සාර්ථකව සපුරනවා නම් අන්න නංගී මල්ලී ව්‍යාපාරේ සාර්ථක වෙනවා. ඊළඟ සැපයුම් කරුවෝ. කවුද නංගී මල්ලී මේ සැපයුම් කරුවෝ කියන්නේ? ව්‍යාපාරයට අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර සහ අනෙකුත් සේවා සපයන අය. දැන් ඔයාලගේ තාත්තගේ මේ ජූස් බාර් එකට පළතුරු ඕනේ. ඒ පළතුරු සපයන නැන්දලා මාමලා. ඊට පස්සේ නංගී මල්ලී අයිස්ක්‍රීම් ඕනේ. අයිස්ක්‍රීම් අපි ගමු හිමාලයේකින් ගන්නවා නැත්නම් 3 ස්ටාර් එකකින් ගන්නවා. ඔය වගේ එක එක කම්පැනි වලින් නංගී මල්ලී ගන්නවා. අන්න ඒගොල්ලෝ. ඒතකොට ජූස් බාර් එකේ ජූස් හදන්න මැෂින් ඕනේ. මේ මැෂින් දෙන කට්ටිය. මෙන්න මේ වගේ විවිධ සේවා සපයන සහ යන්ත්‍ර සූත්‍ර සපයන කට්ටියට අපි කියනවා සැපයුම් කරුවෝ කියලා. මේවා මොවුන් ගුණාත්මක දෑ වේලාවට ලබා දෙන්න අවශ්‍යයි. ඊට පස්සේ තරංගකරුවෝ. තරංගකරුවෝ යම්කිසි භාණ්ඩයක් හෝ සේවාවක්. ඔයා හිතන්න මෙහෙම කිව්වම අපි හොඳම උදාහරණ ඔයාලගේ අපි දැන් කරගෙන යන ජූස් බාර් එකම ගමු. ඉතින් මේ ජූස් බාර් එකේ නංගී මල්ලී එහා පැත්තෙන් අයිත් ජූස් බාර් එකක් ගෙනලා දානවා. ඒකෙත් අයිස්ක්‍රීම් තියෙනවා, ඒකෙත් තියෙනවා හැමදේම. අන්න ඒ වගේ තමන්ගේ යම්කිසි ව්‍යාපාරයක භාණ්ඩ හෝ සේවා වලට අර අපේ ෆුඩ් සෙට් එකට අපේ ජූස් එකට සමාන හෝ භාණ්ඩ සේවා සපයන ආයතන. මෙයාලගේ භාණ්ඩයේ මිල හිතන්නන්ගේ මල්ලි අපි දෙන්න රුපියල් 250ට පුස්තකයක් මෙයා 200ට දෙනවා. ඒක අපේ ලාභයේ අඩු වෙන්න අපේ වෙළඳාම අඩු වෙන්න බලපානවා. ඊට පස්සේ මෙයාලගේ ගුණාත්මක බව මෙයාලා පෙන්නනවා මෙන් අපි ෆ්‍රෙෂ් ෆෘට් ගන්නේ. එතකොට ඒ ගුණාත්මක භාවය දැක්කම මොකද වෙන්නේ? ආනන්ගේ මල්ලි අපේ බාන්න මිලදී ගන්නවට වඩා එයාලගේ බාන්න මිලදී ගන්නවා. ඊට පස්සේ අලුයි උපක්‍රම මෙයාලා මොකද කියන්නේ? ෆුඩ් සලාඩ් එකක් 200යි, ෆුඩ් සලාඩ් දෙකක් 350යි. දෙකක් ගත්තොත් ඒ වගේ අලුයි උපක්‍රම පාවිච්චි කරනවා. එතකොට අපේ බිස්නස් අඩු වෙනවා. අපි අර පටන් ගත්ත ෆුඩ් සලාඩ් කඩේ බිස්නස් අඩු වෙලා එයාට බලපන. ඒක තමයි කියන්නේ තරඟකරුවන්ගේ මිල ගුණාත්මක බව සහ අලුයි උපක්‍රම ව්‍යාපාරවලට ඍජුව බලපානවා කියලා. ඊළඟට නංගී මල්ලේ සාර්ව පරිසරය. අර අපි උදාහරණයක් අරන් කිව්වේ නංගී අපිට ටිකක් දුරින් ඉන්න අය. විදුහල්පතිතුමා අපිට හම්බ වෙනවා අඩුයි. අපේ සමහර දුර නෑයෝ අපිට හම්බ වෙනවා අඩුයි. අපිට ගමේ മന്ത്രിතුමා හම්බ වෙනවා අඩුයි. ඊට පස්සේ නංගී මල්ලේ සමහර වෙලාවට අපිට සමහර කඩේ මුදලාලිලා අපිට හම්බ වෙනවා අඩුයි. ඒ වගේ නංගී මල්ලේ අපිට දුරින් ඉන්න අය. කවුද? දේශපාලන පරිසරය, නෛතික පරිසරය, තාක්ෂණික පරිසරය, ආර්ථික පරිසරය, තව ගෝලීය පරිසරය මේ වගේ පරිසර ටිකක් තියෙන්නේ. දේශපාලන පරිසරය නංගී මල්ලේ රජය අනුගමනය කරන ලබන රජයේ ප්‍රතිපත්ති, අයවැය ප්‍රතිපත්ති මොනවද රජයේ ප්‍රතිපත්ති? මොනවද ෆිස්කල් ප්‍රතිපත්තිය? ඒ වගේ ප්‍රතිපත්ති තියෙනවා. එයාලා උසස් පෙළට ගියාම නංගිලා මල්ලාට කොමස් කරොත් අනිවාර්යෙන් මේ රජයේ ප්‍රතිපත්ති ගැන ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා අයවැය ප්‍රතිපත්ති, යටිතල පහසුකම්, සංවාදන ප්‍රතිපත්ති මීට අයත් වෙනවා. නංගී හිතන්න මේ
අපිට යත්තට පහසුකම් ඔයාලා දැන් දන්නවා මේ වෙද්දි ලංකාව යනවා මෙට්‍රෝ බස්. ඒ වගේ හොඳ මෙට්‍රෝ බස් ටිකක් දාලා අපේ සේවකයන්ට යන්නේ ඉක්මනට හදලා දෙනවා කියන්නේ. අන්න එතකොට ව්‍යාපාරයට හිතකර වෙනවා. ඒ වගේ එතකොට බදු ප්‍රතිපත්ති ගත්තොත් බදු වැඩියෙන් පැනෙවුවොත් ඒවා ව්‍යාපාරයට අහිතකර වෙනවා මේ වගේ තියෙනවා. ඊට පස්සේ නංගි මල්ලි නෛතික පරිසරය. නෛතික පරිසරය කියන්නේ පාරිභෝගිකයින්, ව්‍යාපාරිකින් හා පරිසරය ආරක්ෂා කිරීමට පනවන අනපනක්. ඔයා හිතන් 2007 අංක 7 දන් සමාගම් පනත. මොනවද? යා කියනවා සමාගමක හවුල් ව්‍යාපාරයක උපරිමයේ 20යි අවමේ 2යි. සමාගමක් පාලනය වෙන්න ඕනි කොහොමද? මේ සියල්ල කියනවා. 2003 අංක 9 දන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනත. මේගොල්ලෝ කියනවා පාරිභෝගිකයින්ට කොහොමද ගන්න කටයුතු කරන්න ඕනේ? පාරිභෝගිකයින්ගේ අයිතිවාසිකම් මොනවද? පාරිභෝගිකයින් යුතුයකම් කොහොමද? ඒවා කොහොමද ඉෂ්ට කරන්නේ? වෙළඳ කරන විසමාචාර මොනවද? මෙන්න මේ වගේ දේවල් මේ 2003 අංක 9 දන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ තියෙනවා. ඊටසේ නංගි මල්ලි අපි යනවා තාක්ෂණික පරිසරයට. වර්තමානයේ නංගි මල්ලි වැඩියෙන්ම ව්‍යාපාරවල බලපෑම් කරන පරිසරයේ තාක්ෂණික පරිසරයකොත් මං හරි. මොකද නංගි මල්ලි පරිගණක අන්තර්ජාලයේ AI මෙන්න මේවත් එක තමයි වර්තමානයේ බිස්නස් වෙන්නේ. දැන් අතෙන් ගිනුම් තියෙන ව්‍යාපාර 100ට 2ක් 3ක් වගේ තමයි මුළු ලෝකෙ තුල තියෙන්නේ. මොකද මේ වෙදි අන්තර්ජාලයේ පරිගණක Word, Excel, PowerPoint, Power BI Access මේ වගේ තමයි පාවිච්චි වෙන්නේ. එතකොට පරිගණක අන්තර්ජාල, ඊමේල්, ඩිජිටල් තාක්ෂණය හා ස්වයංක්‍රීය යන්ත්‍ර භාවිතා කරන පරිසරය. ආර්ථික පරිසරය. ව්‍යාපාර වලට බලපාන පොලි අනුපාත, උද්දමන, දස ආදායම් ව්‍යාප්තිය, රැකියා නියුක්තිය වගේ මෙන්න මේ වගේ දේවල් ක්‍රියාත්මක වෙන පරිසරය. ඊට පස්සේ මේකේ තියෙනවා ආර්ථික පරිසරයේ ප්‍රධාන විග්‍රහය විභාගයෙන් මේක සාමාන්‍යයෙන් අහන්නේ නැහැ. නංගි මල්ලි ඔලවල කරනවා වගේ අහන්න ඉඩ තියෙනවා. ඒ හින්දා චුට්ටක් නංගි මල්ලි මේක බලා ගන්න. ඊට පස්සේ මේ චුට්ටක් දලා අදහසක් තියාගන්න පාඩම් ගන්න ඕනේ. ඊට පස්සේ ගෝලීය පරිසරය. මම කිව්වා ග්ලෝබල් එන්වයරන්මන්ට් එකක් ගැන. මොකද්ද නංගි මල්ලි මේ ගෝලීය පරිසරය කියන්නේ? බලන්න ඔයා අපි ඉන්දියාවයි අපි ඇමරිකාවයි අතර නංගි මල්ලි දේශීය අපිට යන්න එන්න බෑ. භෞතික විෂමතාවයක් දුරස්ථභාවයක් තියෙනවා. මෙන්න මේ දුරස්ථභාවයේ ඉක්මවලා සංස්කෘතික ආර්ථිකමය සහ තාක්ෂණික වශයෙන් ඇති කරගන්න බැඳීමට අපි කියනවා ගෝලීයකරණය කියලා. මේ ගෝලීයකරණය නිසා ගෝලීය පරිසරය බිහි වෙලා තියෙනවා. මේ ගෝලීය පරිසරය හිතකර බලපෑම් දෙනවා. මෙන්න මේක විභාගෙට අනිවාර්යෙන් ටෙස්ට් කරන්න පුළුවන් තරම් නංගි මල්ලි. හිතකර බලපෑම්. නවීන තාක්ෂණයේ පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ඇමරිකාවේ හොයාගන්නවා වගේ අර අම්මයි තාත්තයි කරගෙන යන ජූස් බාර් එකට ජූස් ඉක්මනට හදන්න පුළුවන් මැෂින් එකක්. ඔයාට ඉක්මනට ඇමරිකාවෙන් ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේ. ඊට පස්සේ ගුණාත්මක විදේශීය අමුද්‍රව්‍ය ලබා ගන්න පුළුවන්. ලංකාවේ නම් මල්ලි ඇපල් හැදෙන්නේ නැහැ. ඇපල් හැදෙනවා ඇති. ඒතර ලොකු වෙළඳ පොලක් නැහැ. ලොකු නිෂ්පාදිතයක් නැහැ. ඒතකොට නම් මල්ලි අපිට පුළුවන් අපිට අර අවශ්‍ය වාගේ ජූස් ඇපල් ජූස් එකක් හදන්න ඇපල් ගෙඩි ටික ගෙන්න ගන්න. මිදි ටික ගෙන්න ගන්න. අන්න ඒ වගේ. ඊට පස්සේ විදේශ ප්‍රාග්ධනයේ රට තුලට එනවා. නම් මල්ලි හිතන්න ලොකු බිස්නස් වලට ලොකු මේ කැපිටල් එකක් ඕනේ. කියන්නේ ප්‍රාග්ධනයක් ඕනේ. ඒකට නම් මල්ලි පිටරට කට්ටිය ආයෝජනය කරනවා. ඒතර අපි අර විදේශ විනිමය අනුපාතයේ තියෙන මේ දේවලුත් ඒ කියන්නේ අර තියෙන විෂමතාවත් නැති කරගන්න පුළුවන්. ඊට පස්සේ දේශීය නිෂ්පාදන සඳහා විදේශ වෙළඳ ප්‍රවෘත්ති වෙනවා. ලංකාවේ විශාලම අපනයන ආදායම තියෙන නංගි මල්ලි රටේ අපේ තියෙන ගාමට් වල ආදරණීය නැන්දලා මාමලා මතක් කරන්න. ඒගොල්ලෝ හදන රෙදි ටික ඇමරිකාවට යුරෝප රටවලට යවලා ඒ ලබා ගන්න ආදායම තමයි ලංකාව විශේෂයෙන්ම අපනයන ආදායම ලබන්නේ. ඒ විදිහට දේශීය භාණ්ඩ සඳහා විදේශ වෙන්න පුළුවන් ලැබෙනවා. ඊට පස්සේ අහිත කර බලපෑම. දේශීය ව්‍යාපාරවලට දැඩි තරඟයකට මුහුණ දෙනවා. ඇත්ත නංගි මල්ලි. දැන් විදේශ රටකින් බිස්කට් එකක් ආවොත් ඒගොල්ලෝ කොස්ට් එකත් අඩු කරලා හැමදේම අඩු කරලා මිල අඩුවෙන් ගහනවා. හැබැයි අපේ මංචි අයට සමහර විට කොස්ට් එක අඩුවෙන් ගහන්න බෑ. මොකද ලංකාවේ තියෙන දේවලුත් එක්ක. වියදමත් එක්ක. ඒතකොට ලංකාවේ බිස්නස් වලට තරඟ කරන්න හරි අමාරු වෙනවා. දේශීය පුහුණු සමය විදේශයට ඇදී යනවා. ඕ නංගි මල්ලි. ඔයා හිතන්න මේ වෙද්දි මුලින්ම කියන්න ඕනේ මේක වීඩියෝ එක ඇතුලේ කිව්වට කමන්නේ. දැන් වර්තමානයේ ක්ෂණික නූඩල්ස් ප්‍රතිපත්තිය කියන්නේ ඉක්මනින් දියුණු වෙන්න මිනිස්සු හදන්නේ. එතකොට නංගි මල්ලි Taman දක්ෂතාවයක් තියෙනවද? නැද්ද නෑ? ඉක්මනින්ම රට ගිහිල්ලා හරි ට්‍රේඩින් කරලා හරි කොහොම හරි තමයි දියුණු වෙන්න හදන්නේ. නංගි මල්ලි ඉගෙනගෙන තැනකට ගිහිල්ලා ඒ වගේ තැනකට යන්න. එතකොට අපේ දියුණුව ස්ථිරයි. ඉතින් නංගි මල්ලි ඒ වගේ තමයි දේශීය පුහුණු සමය යනවා විදේශයට. හොඳම උදාහරණය අපේ ගෙවල් ළඟ හිටිය හොඳ දක්ෂ මැකෑනික් බාස් කෙනෙක්. මෙයා මේ වෙදි දැන් ඊශ්‍රායල්. එතකොට අපිට දැන් වාහනයක් හදාගන්න දුර යන්න ඕනේ. එතකොට නංගි මල්ලි මේ වගේ දක්ෂ පුහුණු ශ්‍රමය විදේශයට ගලා යනවා. අන්න ඒ වගේ හිතකර බලපෑම් තියෙනවා. කුඩා දේශීය ව්‍යාපාර අස්ථාවර වෙනවා. ඔව් නංගි මල්ලි හිතන්න ඔයාලා කරගෙන යනවා මේ ලොකු මේ සබන් හදන කර්මශාලාවක්. සුළු පරිමාණයෙන් තමයි ලංකාවේ ලෝකෙට ලංකාවට ලොකුනට ලෝක වෙළඳ පොළ ගත්ත ස්ටුඩියෝ ව්‍යාපාරය.
පිටරටින් සබන් කෑල්ලක් එනවා. අපි සබන් කෑල්ලේ කොස්ට් එකයි රටේ වෙන දේවලුත් එක්ක 100ට සබන් කෑල්ල යාළුවට 50ට දෙන්න පුළුවන්. එතකොට ලංකාවේ අර කුඩා ව්‍යාපාර සබන් හදන ඒ වගේ ව්‍යාපාර වෙහිලා යන්නේ ඉඩකඩක් තියෙනවා. ඊට පස්සේ දේශීය සංස්කෘතියට අහිත කරලා බලපානවා. නංගි මල්ලි දැන් මේ විදි ලංකාවේ සම්වරකම කියන එක 100ට 2කට 3කට වැඩිලා තියෙනවා. ඒකට හේතු වෙලා තියෙන විදේශ සංස්කෘතිය. විදේශයත් එක්ක සම්බන්ධතා තියෙද්දි එයාලා දකින්නේ අර කොට නඳින කට්ටිය. ඒතකොට ඒවත් එක්ක නම් ගිමලේ දේශීය සංස්කෘතිය පිරිහිලා. එතකොට මත්ද්‍රව්‍ය වලට ගොඩක් ලංකාව ඇතුලේ මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වෙලා තිනවා. අයිස් කුඩුද ගංජද ඒ වගේ දේවල් පිටරටින් එන්නේ ලංකාවේ නිෂ්පාදනය කරන්න අමාරුයි. ඒතකොට දේශීය සංස්කෘතියට අහිත කරන ලෙස බලපාලා තියෙනවා නම් ගිමලේ. ඊට පස්සේ ශදුවත අපි කියන සොෆ්ට් විශ්ලේෂණය. මේක මතක තියාගන්න. මෙතන ලියා ගන්නවා මේක print එකක් ගන්නවා නම් නැත්නම් අතෙන් ලියන කෙනෙක් නම් සොෆ්ට් විශ්ලේෂණය අපි සිංහලෙන් කියනවා ශදුවත. ශක්තියින් දුර්වලත අවස්ථා තර්ජන. ඔයා හොඳට බලාගන්න මම ශක්තියක් කියන්නේ මොකද්ද? ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන ව්‍යාපාර හිතකර බලපෑම. දුර්වලතාවක් කියන්නේ ව්‍යාපාරය තුල ක්‍රියාත්මක වන ව්‍යාපාරයේ හිතකර ඍණාත්මක බලපෑම. බාහිර පරිසරයේ තියෙනවා. එතකොට ව්‍යාපාරයෙන් පිටත ධනාත්මක බලපෑම ව්‍යාපාරයෙන් පිටත ක්‍රියාත්මක කරන ධනාත්මක බලපෑම. එතකොට තර්ජනයක් කියන්නේ මොකද්ද? ව්‍යාපාරයෙන් බාහිර පරිසරයේ තියෙන්නේ. එතකොට ඍණාත්මක බලපෑමක්. ඒ කියන්නේ බාහිර පරිසරයේ තියෙන ව්‍යාපාරයෙන් පිට ව්‍යාපාරයෙන් පිටට ක්‍රියාත්මක කරන ඍණාත්මක බලපෑම වලට අපි කියනවා තර්ජන කියලා. එතකොට නංගි මල්ලි චුට්ටක් බලා ගන්න උදාහරණ දීලා තියෙනවා. ඊට පස්සේ නංගි මල්ලි තවත් උදාහරණ ටිකක් තියෙනවා ඉක්මනට පාඩම් කරගන්න. අර මගේ භාෂාවෙම කියනනේ කෙල්ලේ මතක තබා ගන්න ක්‍රම ටිකක් තියෙනවා. බලන්න පළපොදු කළමනාකරණයේ ව්‍යාපාර ශක්තිය මම කතා කරා මේ ටික හොඳට බලා ගන්න නංගි මල්ලි. ඊට පස්සේ ඔයාලට වැදගත් වෙන 52ක් ගැන අපි කතා කරනවා. 2007 අංක 7 දාන සමාගම් පන්සා 2003 අංක 9 දාන පාරිභෝගික කඩන අධිකාරී පන්ත මේවා නිකම් බලා ගන්න නංගි මල්ලි. ලොකු වැදගත්කමක් තියෙන දේවල් නෙවෙයි වැදගත්කමක් තියෙනවා. නමුත් විභාගයට ගොඩාක් අහයි කියලා මං හිතන්නේ නැහැ. ව්‍යාපාර පදිංචියේ නීතිමය රාමුව පාරිභෝගික ආරක්ෂණය මෙන්න මේවා දෙක 52. ඉතින් නංගි මල්ලි එහෙනම් අපේ දෙවෙනි පාඩමත් විනාඩි 20ක් 21ක් වගේ ඇතුළත මම ඉවර කරා. ඉතින් නංගි මල්ලි මේ ෂෝට් නෝට් එක බලා ගන්න. මේකෙන් එහාට මම නම් හිතන්නේ නැහැ හයි කියලා දෙයක්. අපි පාඩම් ටික අපේ ඕල කොමර්ස් කුප්පියර් සටහන යටතේ ඉවර කරගමු ඉක්මනින්. ඉවර කරගෙන නංගි ගිනුම් කරන්නේ නංගි මල්ලි ගිනුම් කරන්නේ පාඩම් ටිකත් ඉවර කරලා අපි යන් පාස් පේපර්ස් ටිකක් කතා කරන්න. ඉතින් නංගි මල්ලි එහෙනම් ඉතින් හැමදාම කියනවා වගේ වෙන්න තියෙන්නේ කියන්න තියෙන්නේ වෙන්න ඕනේ ජය.